සුබ දවසක්. ඊයේ පළවෙනි කියවීමෙම දිග හැරුම අපි දැක්කා. පේදුරුතුමා ජෝආම්තුමාගේ ඒ ආරාධනය තුළ කොර මිනිසාට ලැබුණු සුවය. ඒ ගැන බොහොම වේදනාත්මක දෑසින් බලන ප්‍රජා මූලිකයෝ පුදුම වුණා. කොහොමද උපන්දා සිට මේ සක්මන් මළුවේ සිටි මිනිස්සයාට ඇවිදින්නට පුළුවන් වුණේ? දැන් ඔවුන් බය වුණා. ඔවුන්ට වුවමනා කළ ජේසු නසරේනුව මරන්නට ඒ දේ කළා. හැබැයි උත්ථාන වුණු ක්‍රිස්තුන් වහන්සේ දැන් ප්‍රබල ලෙස මේ මන්දගාමි ගෝලයන්ගේ ජීවිත තුළ පෙළහර පාන බව නායක පූජකවරු, පරිසිවරු, අය කැමියෝ මෙවැනි ප්‍රබල පුද්ගලයන්ට පෙනෙන්නට පටන් ගත්තම ඔවුන් මොකද කළේ? ඒ සත්‍යය එළියට එන එක නවත්වන්නට පුළුවන් තරම් උප්පර වැට්ටිය යෙදුවා. නඩු ශාලාවට ඔවුන්ව පමුණුවලා, සිර කඳේ ඔවුන්ව දමලා, විලංගුවල මාට්ටු කරවලා ඔවුන්ව විනාශ කරන්නට, ඔවුන්ගේ හඬ නතර කරන්නට කරපු න්‍යායන් අපි ඉදිරියේදී දකිනවා. මේ මොනවා කළත් සත්‍යයේ හඬ, සත්‍යයේ දෝංකාරය කිසි විටක සංගවාලිය නොහැකි බව අපට දේව වචනේ නිතරම මතක් කරන සුභාරංචියයි. සුවිශේෂයත් ඒ වගේමයි. ඒ සුවිශේෂයේ දිගහැරුමමයි එම්මාවුස් ගමනේදී ඒ ස්වාමින් වහන්සේ ඒ කැඩුණු බිඳුණු චරිත දෙක ප්‍රාණවත් කරමින් නැවතත් එම්මාවුස් ගමන සිට ඒ මහා හිරු නොබසින අධිරාජ්‍යය ජෙරුසලමට පැමිණ ගෝලයන්ව ප්‍රාණවත් කරන න්‍යායවාද අපි දකිනවා. ඒ ගෝලයන්ට කියනවා ඇත්ත වශයෙන්ම ස්වාමින් වහන්සේ උත්ථාන වුණා. ඒ ස්වාමින් වහන්සේ මෙතනට වැඩම කරනවා. දැන් සුවිශේෂ අපිට මතක් කරලා දෙනවා ලූක්තුමාම උන්වහන්සේ ඔවුන් මැදට වැඩම කර. මෙන්න මේ මැදට, කියන්නේ වටේට මේ මැදට වැඩම කරපුවම වටේ ඉන්න හැමෝම හොඳට පේනවා. මුලින්ම උන්වහන්සේ තෙපොළ වචනය තමයි ඔබට ශාන්තිය වේවා. ඔවුන්ට ශාන්තිය, ශාලෝම්, සමාදානය දුන්නා. බයෙන් භ්‍රාන්තව සිටි පුද්ගලයෝ මේ දුටු දර්ශනය අවතාරයකයි කියලා බය වුණා. නැවතත් උන්වහන්සේ කියනවා, ඇයි ඔබ කැළඹිලා ඉන්නේ? එසේ කියා උන්වහන්සේ තුවාල වෙච්ච, මේ මිනිස්සුන්ව තුවාල කරපු, ඔබ මගේ පව් නිසා තුවාල වෙච්ච ඒ ශරීරය, අත් පා ඔවුනට පෙන්වනවා. අවතාරයකට මස් සහිත සිරුරක් නැති බව ඔවුන්ට ඒත්තු ගන්වනවා. ඔවුන්ගෙන්ම කෑමට යමක් ඉල්ලනවා. අවසානයේදී සැකය කොච්චර තිබුණද කියනවනම් ඔවුන් මොනවද දුන්නේ? බැදපු මාළු කෑල්ලක්. දැන් එතනදී අපිට පේනවා මොකද ඔවුන්ගේ හිතේ තිබුණ මේ හොල්මනක්. උත්ථාන වෙච්ච ස්වාමින් වහන්සේ බව තවම පිළිගන්නට ඔවුන් තුල ලොකු විශ්වාසයක් තිබුණේ නැති න්‍යාව බලන්න. ඒ නිසා බැදපු මාළු කෑල්ලක් දුන්නා නම් අවතාරයක් නම් ආරූඪ වෙනවා. එතකොට හොයාගන්න පුළුවන් මේ සත්‍යෙන්ම අවතාරයක්ද නැද්ද කියලා. එතනදිත් සැකය තිබුණා. මේ මාළු කෑල්ල කනවා. අවසානයේදී ඔවුන් තේරුම් ගන්නවා ස්වාමින් වහන්සේම බව. උන්වහන්සේ කියනවා, පසු තැවිලි වෙලා සිත හරවාගෙන ඔබත් මාගේ දහම් දූතෙක්, දූතිකාවක් වන්නටයි කියලා. ලෝකේ පුරාවටම ගොස් මේ සුභාරංචියේ දෙසුමේ සාක්ෂිකාරයෝ වන්නට ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදීත් ඔවුන්ට අවශ්‍ය කරන ඒ ඇතුළාන්ත ස්ප්‍රීත්තුව දානය කරනවා. උන්වහන්සේ කියනවා, ජෙරුසලමෙන් පටන් ගන්න, ලෝකය පුරාම යන්න. මිනිසුන්ට අවශ්‍යයි මේ පසුතැවීම. පේදුරුතුමා දැක්ක එකේ බලය. පව් කමාව ලැබෙද්දී ශුද්ධවන්තයෝ බිහි වෙනවා. ජේසුගේ නාමයෙන් කතා කරද්දී කොරු අබ්බඝාතයෝ ඇවිදින්නට පටන් ගන්නවා. මේ දේවල් වලට ඔබ සාක්ෂිකාරයෝ වන්න. එතකොට මුළු ලෝකයම මේ ඇවිලෙන ගින්නෙන් ලෝකය දරන්නට, ලෝකය ආලෝකමත් කරන්නට පුළුවන් වේ. එනිසා ආදරදුවේ පුතේ, මේ උත්ථාන සමය ස්වාමින් වහන්සේ අපට තවත් ආරාධනාවක් දෙන. උන්වහන්සේ උත්ථාන වුණේ ඔබේ මගේ පණ ගැහෙන හදවත තුල. එනිසා ඔබත් ඒ ස්පර්ශයෙන්, උත්ථානයේ ආලෝකයෙන් ඔකද වෙලා වැටුණු, කැඩුණු, පොඩි වුණු, බිඳුණු ලෝකයකට ආලෝකයක් වෙන්න, රශ්මි කදම්බයක් වෙන්න දෙවි සමිඳුන්ගේ ආශිර්වාදම් අද දවසේදීලා අපි යාඥා කරමු. ආමෙන්.